Good morning ළමයි. අද මගේ නිවාඩු දවස. ඉතින් මට හිතුණා බොඩිමට වෙලා ඉති අඹ ගෙඩියක් අච්චාරු දාගෙන කන්න. ගෙදරින් ගෙනපු අඹ වගේක් තියෙනවා. ඉතින් හොඳ අමු ගෙඩියක් තෝරලා අරගෙන අතේ කිරි කියවුණා. අච්චාරුවක් දාගෙන කමු. මේක හදාද්දි මම පොඩි කතාවක් කියන්නද? මේ දවස්වල ඔයාලා බලලා ඇද්දි ට්‍රෙන්ඩින් ෆිල්ම් එකක් යනවා The Girlfriend කියලා. ඒක බලන්න බලපු නැති කට්ටිය ඉන්නවා නම් පිරිමි ළමයි අනිවාර්යෙන් බලන්න. ඒකට හේතුව අපේ ලංකාවෙත් ඉන්නවා එහෙම තමන්ට තනියෙන් දෙයක් කරගන්න බැරි පිරිමි ළමයි. ඉතින් මේ FI එකක් හරි එහෙම සම්බන්ධයක් තිබුණාම ගෑනු ළමයාගෙන් පලි ගන්න හිතාගෙන ඉන්න කට්ටිය. ඉතින් ඒ වගේ පිරිමි ළමයිට ඒ ෆිල්ම් එක මං හිතනවා වටිනවා කියලා. ඉතින් එහෙම බෑඩ් එක්ස්පීරියන්ස් තියෙන පිරිමි ළමයි මං ඕන තරම් ලංකාවෙත් දැකලා තියෙනවා. ඒකෙදි කියන්න තියෙන්නේ ඒ ෆිල්ම් එකේ වගේ තමයි හැම ගර්ල් කෙනෙක්ම හැම කාන්තාවක්ම මේ ඒ ෆිල්ම් එකේ ඉන්න ගර්ල් වගේ තමයි. කොච්චර වැරදුනත් කොච්චර වටන්න හැදුවත් ගෑල් ළමයි තනියම කොහොම හරි නැගිටිනවා. එච්චරට ගර්ල්ස් ලගේ හිත හයියයි. ඉතින් මොන විදිහට මොන පැත්තෙන් ගර්ල්ස්ලා වටන්න ගියත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඉගෙනගත්ත ගර්ල් කෙනෙක් නම් ඒක කීරත් කරන්න බෑ. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි The Girlfriend කියන ෆිල්ම් එක. ඉතින් ඒක බලපු නැති කට්ටිය ගිහින් බලන්න. හරි ළමයි, ඔන්න මං අච්චාරුව හදාගත්තා. ගමිස්, ලුණු, මිරිස් කුඩු, සීනි හැමදේම දාලා හොඳට මික්ස් කරගත්තා. අපි මේකේ රස බලමු. පෙනුම වගේම මේකේ රසත් හොඳටම තියෙනවා. අඹුල් චුට්ටක් වැඩි අඹ ගෙඩියේ වර්ගයේ අඹුල් නිසා. හැබැයි රසයි. කමෙන්ට් කරගෙන යන්නකෝ ඊළඟට මං කන්න ඕනි අච්චාරු වර්ගය මොකද්ද කියලා. ඔයාලා අච්චාරු කරන රෙසිපිත් කමෙන්ට් දාගෙන යන්න, මම ඒවත් try කරලා බලන්නම්. Thanks for watching.